මේ දවස්වල හදිස්සියෙම කඩා හැලෙන වැස්ස කොයි වෙලාවෙ අද හැලෙන්න පටන් ගනීද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අදත් උදේම පටන් ගත්ත වැස්ස නිසා අපේ ගෙදර කට්ටියටම නිවාඩුවක් ලැබිලායි තියෙන්නේ. වැස්ස නිසා මගේ උදේ කාලසටහන පොඩි වෙලාවකින් වෙනස් වුණා. ඉතින් අද මම නැගිට්ටේ 6යි කාලෙට විතර. අද අපේ ගෙදරට නිවාඩු දවසක් කියලා කල් තියාම දැනගත්ත නිසා පොඩ්ඩක් හෙමින් තමයි මම වැඩ ටික කරන්න පටන් ගත්තේ. වෙනදාට උදේ නැගිට ගමන්ම මම කරන්නේ බුදු පහනට වැඳලා ජනේලෙ ගාවට ගිහිල්ලා හෙමින්ට තේ කෝප්පයක් රස විඳින ගමන් අද දවසේ මට තියෙන වැඩ මොනවාද කියලා මගේ හිත ඇතුළෙම ඕඩර් ලිස්ට් එකක් හදා ගන්නවා. ඉතින් අද ඒකට දවස නෙමෙයි. මොකද අද මං පරක්කු වෙලානේ නැගිට්ටේ. ඒ නිසා මං හිතුවා නැගිට්ට වෙලාවේ ඉඳන් තියෙන වැඩ ටික විතරක් මං කරගෙන යනවා කියලා. මම මේ අදහස හොයාගත්තේ YouTube blog එකක් කරන කෙනෙක්ගෙන්මයි. එයා කියලා තියෙනවා ඒ blog එක ඇතුලේ අපි දවස පටන් ගන්න පරක්කු වෙලා නම් ඒ දවස ආරම්භ කරන තැන ඉඳන් අපිට කරන්න තියෙන වැඩ ටික තමයි අපි කරගෙන යන්න ඕනේ කියලා. මොකද මේ මග හැරිච්ච අතපසු වෙච්ච වැඩ පස්සෙන් ආපහු ඒ වැඩ ටිකත් එක්කම කරගෙන ආවොත් අපේ දවස අපි ස්ට්‍රෙස් එකෙන් කේන්තියෙන් පසුතැවීමෙන් ගෙවන දවසක් වෙන නිසා. නිවාඩු දවසේ හස්බන්ඩ්ටයි මටයි තියෙනවා ගොඩාක් වැඩ කරගන්න එළියට ගිහිල්ලා. ඉතින් අපි ඒව කලින්ම ප්ලෑන් කරගත්තු නිසා මං දවල්ටත් එක්කම කෑම හදලා උදේට තේ බොන ගමන් කන්න පාන් ටෝස්ට් එකක් හැදුවා. මගේ අනිතෙන් හැරෙන්න කලින් මම හැමතිස්සෙම කැමති පොඩි මී ටයිම් එකක් ගන්න. උදේ වරුවේ මම මේ වෙලාව නොගත්තොත් මම මගේ දවසම හරිම අසාර්ථකයි කියලායි මට හිතෙන්නේ. අපි තුන්දෙනාම දවසම එකට ගත කරන දවස් හරිම අඩුයි. මොකද හස්බන්ඩ් වැඩට ගියාම ආයි උදේ ගියාම හවසටනේ එන්නේ. ඉතින් බබයි මායි තනියම තමයි ගෙදර ඉන්නේ. ඒ නිසාම හස්බන්ඩ් ගෙදර ඉන්න දවස්වල මම හරියම කැමතියි. මොකද ඒකට බබාටත් තාත්තා එක්ක ඉන්න ලොකු වෙලාවක් හම්බෙන නිසා. තාදු කියලා ටිකක් දවල් වෙද්දී වැස්ස අඩු කරපු නිසා අපි හිතුවා දැන් අපේ වැඩ ටික කරගන්න එළියට යන්න ඕනේ කියලා. අපිට වැදගත් වෙන සම්තෝෂේ ගෙදර කට්ටියගේ සම්තෝෂ ගැන හිතලා දැනගත්තොත් අපිට උත්තරයක් හොයන්න පුළුවන්. මම ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට බබාට කවලා නාවලා වාහනයට දාගත්ත ගමන්ම එයාට සැපයට නිින්ද යනවා. ඉතින් අපි ආවේ පළවෙනියටම හස්බන්ඩ්ගේ කණ්ණාඩි දෙක පොඩ්ඩක් අලුත් කරගන්න ඕනේ කියලා. එයාට මේ දවස්වල පොඩ්ඩක් පේනවා අඩුයි කියලා එකෙන් අපි විෂන් කියා ආයකට ආවා එයාගේ ස්පෙක්ස් දෙක අලුත් කරගන්න. ඒ වැඩත් ඉවර කරගෙන ඊට පස්සේ අපිට ගෙදරට බඩු වගේක් ගන්නයි අපිටයි ඒ ඔක්කොමත් කරගන්නත් එක්ක පොඩි shopping පාරක් දාන්න තමයි හැදුවේ. අන්තිමට කොහොම හරි ඇවිදලා මට ඕන දේවල් ටිකක් මං අරගෙන ආවා ගෙදරට. මම මේ ගෙනාවේ නම් කුස්සියට ඕන දෙයක් ඒක පිඟන් ට්‍රැක් එකක්. සිංක් එක ගාවින් අපිට වතුර බේරෙන්න එහෙම තියන්න පුළුවන් විදිහේ රැග් එකක්. මේක ගත්තේ මම මහරගම ලේඩිස් එකෙන්. මගේ දැනට කුස්සියේ තියෙන රැක්කේ පොඩ්ඩක් පරණ වෙලා. ඒ නිසා මං හිතුවා ඒක මාරු කරන්න ඕනේ කියලා. ඉතින් හස්බන්ඩ් දන්නවා මොන වැඩේට අපි එළියට ගියත් අන්තිමට මම නතර වෙන්නේ ගෙදරට බඩු අරගන්න ලේඩිස් එකට ගිහිල්ලාම තමයි කියලා. ඇත්තට මේකට විශේෂත්වයක් නැහැ. හැබැයි මම ගන්න ආස කරන කිචන් අයිටම්ස්, හෝම් ඩෙකෝස් ඒ ඕනම දෙයක්
ලේඩි ජේගේ තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මම මොන දේවල් ගන්න එළියට ගියත් අන්තිමට නතර වෙන්නේ එතනින්. මේ ලෝකේ ඉන්න ඕනම ගෑල් ළමයෙක්ගේ ඩ්‍රීම් එකක් තමයි ලස්සන ගෙදරක ජීවත් වෙන එක. ලස්සන ගෙදරක් කියලා මම අදහස් කරන්නේ තාප්ප ගේට්ටු දාපු ලොකු තට්ටු ගෙදරකට නෙමෙයි. ඒ ගෙදර ලස්සන තීරණය වෙන්නේ ගෙදරට බිරිඳක් අම්මා කෙනෙක් වෙලා යන ගෑල් ළමයා මත තමයි ඒ ගෙදර ලස්සන තීරණය වෙන්නේ. ගැහැණු අපිට පුළුවන් ගෙයක් අපායක් කරන්නත් දිව්‍ය ලෝකයක් කරන්නත්. ඒ තීරණය තියෙන්නේ අපේ අතේ විතරමයි. ඉතින් අපිට පුළුවන් තීරණය කරන්න අපේ ගෙදර අපායක් කරනවද දිව්‍ය ලෝකයක් කරනවද කියලා. මම නම් තීරණය කරේ මගේ ගෙදර දිව්‍ය ලෝකයක් කරන්න. එතකොට ඔයා මේ ඔක්කොම වැඩ ඉවර වෙද්දී උදබහන තියෙන වෙලාවත් ලඟ වුණා. ඉතින් මම ලස්සන පාට මල් ටිකක් කඩාගෙන ආවිල්ලා උදබහන තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ආයෙමත් මුණ ගැහෙනකම් හැමෝම ලස්සනට පරිස්සමට ඉන්න.